ආයුබෝවන් අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරේ තිරපට අරුණෙහි බිඳහර හිරු තව දවසක් ගෙනවිල්ලා මේ දවස ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද සංඝ සමුළුවක් තියෙනවා. ලාල්කාන්ත මහත්මයා කියපු විදිහට හාමුදුරුවරු එයි ආපහු යයි. හාමුදුරුවරුන්ට එනවා යනවාට ඇරෙන්න මොනවද කරන්න පුළුවන්? මොනවද කළේ? ඉස්සරහට මොනවද කරන්නේ? ඔගොල්ලෝ හාමුදුරුවන්ට මොනවද කළේ? අපි කතා කරමු ටිකක්. වැඩසටහන ආරම්භයට මත්තෙන් ඔබ හැමෝටම ගෞරවනීයව කරන ආරාධනාව. අපි ඔබෙන් ඉල්ලන එකම දේ. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔබ දන්නවද රාහුල පොඩි හාමුදුරුවෝ? රාහුල පොඩි හාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා. අර යසෝදරා තාත්තගෙන් දායාද ඉල්ලගන්න කියලා යැව්වේ. ඊට පස්සේ සුලැඟිල්ලේ එල්ලිලා පන්සලට වෙනකන් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දායාද දෙන්න කියලා පැවිදි කළේ අන්න ඒ රාහුල පොඩි හාමුදුරුවෝ. අවුරුදු 7යි. අවුරුදු 7ක මේ පොඩි හාමුදුරුවෝ හැමදාම උදේට වැලි දෝතක් අරගෙන අහුරක් අරගෙන එහෙම උඩ දානවලු. ඇයි උඩ දාන්නේ? මට මේ වැලි කැට ප්‍රමාණයට මේ දවසේ අවවාද අනුශාසනා ලැබේවා කියන බලාපොරොත්තුවෙන්. ඒ වගේ අපිත් කැමති අපිටත් අවවාද අනුශාසනා ලැබෙනවට. විවිධ විදිහට අපිට අවවාද අනුශාසනා ලැබෙනවා. ඒත් එක්ක ඊයේ වැඩසටහන බලලා උදේ අපේ හිතවතුන් කිහිප දෙනෙක්ම අපිට කිව්ව කාරණාවක් තමයි. අනේ මල්ලි ඔයා පිළිවෙලට වැඩසටහන කරනවා තමයි. හැබැයි අඳින පළඳින එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගෞරවයෙන් පිළිගත්තා. ඉතින් අර කාලය කළමනාකරණය කරගන්න ඇඳුමක් අයන් කරලා ඔහොම ලෑස්ති වෙන්න පොඩ්ඩක් උදේ වෙලාවක් යන නිසා තමයි ටක් ගාලා මේ යන්න බලාගෙන කරන්නේ. නමුත් ඔබ කියන කතාව අපි ඉස්මුදුනෙන් පිළිගන්නවා. ඉස්මුදුනෙන් පිළි අරගන්නවා. ඉතින් මෙතනින් පස්සේ අපි ඒ අඩුළු හොඳුකමත් හදාගන්නවා. ඉතින් බොහොම ස්තුතියි ඒ අවවාද අනුශාසනාවලට. ඒක අංක 1. ඊට පස්සේ අපි එනවා ඔය අද සංඝ සමුළුවේ කතාවට. මේ සංඝ සමුළුවේ කතන්දරේ ඇදෙන්නේ මේ ආණ්ඩුවේ භික්ෂුන් වහන්සේලාට සහ විහෙර විහාරවලට කරන දැවැන්ත අපහාසාත්මක ක්‍රියාවලිය නිසා. පැහැදිලිනේ ඒක. ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය අවකාශයේ ඒ නියැලෙන අය ඊයේ හවස වැඩසටහන මීට කලින් වැඩසටහන ඔබ බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන්. අපි කියනවා රාජාංගනේ සද්ධාරතන සහෝදරයා කියන ඒගොල්ලන්ගේ කට්ටිය. ඒ එකක් ගානේ ඔබ ගිහින් බලන්න කහ කඩකාරයෝ නේද? ඊට පස්සේ ගණයෝ ඔහොම කියලා තමයි කතා කරලා තියෙන්නේ හාමුදුරුවන්ට. ඒතකොට මේ හාමුදුරුවන්ගේ ලැබීමට ඉරිසියා කරන සීවලී හාමුදුරුවෝ එහෙම හිටියොත් අද මොනවා හිතයිද නේද? ඔය කතාවක් තියෙනවා මම හිතන්නේ අටුවා කතාවක තිබුණ කතාවක්. මට හරියටම මේ තැන මතක නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යන්න ලෑස්ති වෙලා සංඝ පෙළ බලලා පිටිපස්සේ බලනලු සීවලී ඉන්නවද කියලා. එහෙම කියලා තියෙනවා. මම ඒක ත්‍රිපිටකය තුල ත්‍රිපිටක පොත් වහන්සේලා 54 තුල මට හම්බ වෙලා නැහැ. හැබැයි අටුවා ටීකාවල ඇති. එතකොට ඒ වගේ කියන්නේ ලාභීනං සීවලී අග්ගෝ මම සිස්සේ සුබික්කවෝ.
මගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතර ලාභිහින්ගෙන් අග්‍රස්ථානය ගන්නේ සීවලී ඒ තරම් ලැබීමක්. එතකොට මේ ලැබීමට ඊර්ෂ්‍යා කරන හාමුදුරුවන්ට ඊර්ෂ්‍යා කරන හාමුදුරුවන්ට වාහනයක් පූජා කරොත් ඒකට ඊර්ෂ්‍යා කරන එතකොට එහෙම තත්වයක තමයි අද තියෙන්නේ නේද? නිවන් යන්න බෙන්ස් ඕනේද? එහෙමනේ අහන්නේ. ඒ හාමුදුරුවන්ගේ ඒ ගමන් බිමන් අර්ථ ධර්ම චර්යාවේ හැසිරෙන ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට වාහන පහසුකමක් හදන්න හවල් තැන බනට වඩින්න කිව්වොත් එතනත් අවුලක් හදා ගන්නවා. හරිද? එහෙම නැත්නම් ඔන්න අපි මෙහින් වාහනයක එන්න ඒ වාහනේ ගාස්තුව මේකයි කිව්වොත් හාමුදුරුවෝ බනට සල්ලි ගන්නවා. දැන් ඔහොමනේ ගහන්නේ. ඉතින් ඒ නිසා කෙසේ හෝ මේ හාමුදුරුවන්ට කරන අපහාස ටිකට වැඩි වෙලා තියෙනවා. ඒකට එන්න ඒගොල්ලන්ගේ පිරිස වැඩි වෙලා තියෙනවා. එකතු වෙන පිරිස. ඉතින් මේකට භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් භික්ෂුන් වහන්සේලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ත්‍රිනිකායික භික්ෂුන් වහන්සේලා මූලිකත්වයෙන් අරගෙන තියෙනවා. අපි දන්නේ අද කොච්චර ස්වාමින් වහන්සේලා එයිද? එක නමක් ආවත් දෙනමක් ආවත් මේක සාර්ථකයි. අර නුගේගොඩ රැලිය ගැන අපි කිව්වනේ. මේක සංවිධානය කරන අය විතර නම් මේකේ ඉන්නේ ඒත් සාර්ථකයි. මොකද ආණ්ඩුවට එරෙහිව සිද්ධ වෙන පළවෙනි දේශපාලනික රැලිය. ඒක සාර්ථකයි. දැන් ස්වාමින් වහන්සේලා මේකට 19ක් ආවත් මේක සාර්ථකයි. ඔබට මතක නම් සෝමහාමුදුරුවෝ අපවත් වෙන්න මාසෙකට විතර කලින් දළදා වහන්සේ ආශ්‍රේ ඒ පරිශ්‍රයේ ඔය වගේම සංඝ සමුළුවක් තියෙනවා. මේ සංඝ සමුළුවේදී සෝමහාමුදුරුවෝ කියන කතාව තමයි දැන් කියන්න පුළුවන් අපෝ ඔච්චරයි හිටියේ 100යි 200යි එහෙම හිටියේ කියලා. ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්න ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඊළඟ පාර මෙතෙන්ට එද්දි තව නමක් දෙනමක් එක්කන් එන්නේ. එතකොට අපේ මේ බලය දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරන්න අපිට පුළුවන්. උජ්ජුපටිපන්නෝ. ඒ නිසා ඩිමෝටිවේට් වෙන්න කාරණා නෙමෙයි. අවුරුදු 30 ගාණක් බංකොලොත් වෙවි පෙරදි ආපු පසුගාමී චින්තනයක් සහිත මිනිස්සු දැන් කියනවා මේ මිනිස්සු පරද්දල යවපු අය දැන් එනවද දේශපාලනය කරන්න කියලා. නොදන්න කම. ලාල්කාන්ත වගේ වනචාරීන් ප්‍රකාශ කරනවා එයි බුදුහාමුදුරුවෝ මේ ශාසනයත් භික්ෂූනුත් උපමා කරේ මේ මහා මුහුදත් එක්ක. පහාරාද සූත්‍රය. එතකොට මහා මුහුදේ රළ හැමදාම එනවා යනවා තමයි හැම මොහොතකම. හැම තප්පර ගානකට සැරයක්ම රළ එනවා. රළ යනවා. හැබැයි කාලයකට සැරයක් ඔය රළ මහා සුනාමියක් වෙලා එන බව අමතක කරන්න එපා. ඒක ඕගොල්ලන්ටත් පොදුයි භික්ෂූන්ටත් පොදුයි හැමෝටම පොදුයි. භික්ෂුන් වහන්සේලා ඒකට මුහුණ දුන්න අවස්ථා තියෙනවා. බැමිණි ඉතිහාසය වගේ කාල චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ කාලිංග මාග ආක්‍රමණ ඒවා එනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ශක්තිය පෙන්වන කාල එනවා. ඉස්සරහටත් එනවා. ඒක අමතක කරන්න එපා. ඒක සැහැල්ලුවට ගන්න එපා. කිව්වා නේද? රජ පැටියයි සාමණේර හාමුදුරුවෝයි සෙල්ලමට ගන්න එපා. අපේ රට හිතවතුනි බුදුදහම කේන්ද්‍ර කරගෙන බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයක් මත බුදුදහම ස්ථාපිත වුණු රටක්. මේ රටේ මුදුන් මල්කඩ කියන්නේ දළදා වහන්සේ. මේ දළදා වහන්සේ තියෙනකම් මේ රටට හානියක් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න.
සෙංකඩ ගලපුර දලදා බුදු රැස් පීදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දලදා සමිඳුන්නේ මේ සෙංකඩ ගලපුර දලදා බුදු රැස් විහිදෙනකන් වරදින්නේ නැහැ සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දලදා සමිඳුන්නේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව තිබුණේ සහ අපේ විශ්වාසය බැඳීම ආධ්‍යාත්මික බැඳීම තිබුණේ එතන. පෝයදාට දලදා සුදු බුදු රැස් රටවට හත් වටයක් යන්නේ කොහොමද? ඒ දෙන සාහිත්‍ය පෝයදාට දලදා සුදු බුදු රැස් රටවට හත් වටයක් යන්නේ ඒ හින්දයි ලක්දිව මොකද ඒ හින්දයි ලක්දිව වෙරළේ වැලි කැට මුතු කැට වාගේ බබලන්නේ ඒ නිසා තමයි මේ ලංකා භූමිය වටේ තියෙන වෙරළේ තියෙන වැලි කැට මුතු කැට වගේ බබලන්නේ. මම ඔබට යෝජනා කරනවා ඒ ගීතය අහන්න. උදෑසන අපේ ජාතිකත්වය ඇඟට දුන්න ගීත. ඒ වගේම ඔබට මතක නම් සනත් නන්දසිරි මහත්මයා ගායන මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දැයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දලදා හිමි සෙවණයි. අවුවේ පීඩණයෙන් මේ කර්කශ ලෝකේ තියෙන පීඩණයෙන් අපි සෙවණ දෙන්නේ අපිට දලදා වහන්සේ. මගේ රටට දලදා හිමි සෙවණයි. රටට පක්ෂයකට නෙවෙයි ආගමකට ජාතියකට නෙවෙයි රටට මගේ දයට දලදා හිමි සරණයි මගේ ජාතියට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි සැපතින් සපිරුණු මේක මොකද්ද 76ක සාපයක් ගැන නෙමෙයි කියන්නේ සැපතින් සපිරුණු සම්පතින් ආඩ්‍ය වුණු මේ රට ගැන ආසාවක් ඇති කරනවා දරුවන්ට. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි. වහල් නොවුණු જાතිය. උපතින් මාහට මේ හැම උරුමයි. උපත්තියෙම මට මේ හැම දෙයක්ම උරුමයි. උපත්තියෙම උරුමයි. ඉතින් අපි ලෝකේ ඉස්සරහා අභිමාණයෙන් ඉන්න පුළුවන් જાතිය. අපේ ගීත වලින් අපිට දුන්නේ. අපිට 76ක සාප ගැන කියලා මේ රට අතහැරලා දාලා ඵලයන් කියලා මේ රටට ඩොලර් එවන්න එපායි කියලා අපේ මේ මිනිසුන්ගේ ඔලු කෑවේ නෑ අපේ ඉතිහාසයේ සාහිත්‍යයෙන්වත් අපේ පැරණි මුතුන් මිත්තෝ ඒ අභිමානය ඊළඟ પરම්පරාවලට දුන්නා. හැබැයි ඒ අභිමානය කඩපු දලදා වහන්සේට ප්‍රහාර එල්ල කරන්න කටයුතු කරපු ඒ අයටනේ දැන් බලය ගිහින් තියෙන්නේ. ඒකනේ ඇත්ත. නේද? සෙංකඩ ගලපුර දලදා බුදුරැස් පීදෙන තුරු විහිදෙන තුරු නැහැ වර්ධින්නේ කියලා කිව්වහම ඒ දලදා වහන්සේට ගහන්න තමයි බැලුවේ. හරිද? එහෙම තමයි ත්‍රස්තවාදී මානසිකත්වය. උපතින් අපිට මේ හැම උරුමයි. දලදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුළු ලෝම අවදි වේ. 2000 වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදී එයි. 2000 වසරක මහානීය අතීතය සිංහ තේජසින් යලි පිබිදෙනවා. මෙතැනම වේදය එක ලෙස බැඳුනේ. මේක සමහරු කියනවා මෙතැනම මේදය කියලා. මෙතනම මේදය නෙමෙයි, මෙතැනම වේ දය එක ලෙස නැගුණේ.
සිත් තුළ බිය සංඛා දුරු කෙරුණේ. සමිඳුන් සෙවනේ ජය දද නැගුණා. ජය බෙර වැයුණා. ජය ගී ගැයුණා. ඔක තමයි අපිට දුන්න අභිමානය. ඒ විතරකුත් නෙවෙයි. අපේ ජීවිතේ හැම දෙයකටම අපේ ජීවිතේ කුදුමහත් හැම දෙයකටම දළදා වහන්සේ එක්ක කරන ගනුදෙනුව මහබෝධිය එක්ක කරන ගනුදෙනුව තිබුණා. කොටින්ම ආදරයට. ඔබ දන්නවද? දළදා හාමුදුරුවනේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල්‍යෙට මං තනියෙන් ආවේ. තනි නොතනිය යන්ට එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ට පැතුවා එන වාරේ. දළදා හාමුදුරුවනේ මේ ඇසල පෝයට තියෙන අලුත් සහල් මංගල්‍යෙට මං තනියෙන් ආවේ. ඔබ හිතලා බලන තරුණයෙක් භද්‍ර යෞවන වියේ ගොවිතැන් කරලා නේද? අලුත් සහල් මංගල්‍යට ඇවිල්ලා දළදා හාමුදුරුවෝ දිහා බලන් ප්‍රාර්ථනාවක් කරනවා. දළදා හාමුදුරුවනේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල්‍යට මං තනියෙන් ආවේ. තනි නොතනිය යන්ට එක්ක මේ දුර සංසාරේ. මේ සංසාරේ ගොඩාක් දුර මට යන්න තියෙනවා. ඒකේ තනි නොතනිය යන්නත් එක්ක ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ. මට ඊළඟ පාරේ තනියෙන් එන්න නොලැබේවා. මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ මට ආල හිතක් හම්බ වෙන්න කියලා. එහෙම තමයි අපේ සාහිත්‍ය තිබුණේ. පාලු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි. නිල් පැල්පත කිරිවද්දන කිරිගෙන වැඩ එන්ටයි. මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි. කාත් කවුරුවත් නැති මට හෙවණක් වී ඉන්ටයි. කොච්චර ලස්සනද? කොච්චර ලස්සනද? ඊට පස්සේ කියනවා මොකද්ද? ඇල් පවණක් වී ඇවිදින් ගතසිත සනසන්ටයි. මේ විදිහට කියනවා මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි. මෙහෙම තමයි අපේ ආදරය සෞන්දර්ය ආගමත් එක්ක මිශ්‍ර වුණේ. ඔය එක තැනකවත් අපිව සංස්කෘතියෙන්, සભ્યත්වයෙන්, ඉතිහාසයෙන්, ආගමික පරිසරයෙන් මුදවලා නැහැ. එකත් එක ගැට ගහලා තිබා. බුදුහාමුදුරුවෝමත් ඒක මිදෙව්වේ නැහැ. නකුල මාතා නකුල පිතාට කියනවා සංසාරෙම යන්න ඕන නම් එකට දෙන්නේ අතර වර්ධනය කරගන්න ඕන සමකාරණා ටිකක් තියෙනවා. ඒ තමයි සම ශ්‍රද්ධා, සම සීලා, සම ත්‍යාග, සම ප්‍රඥා. මේ කාරණා හතර අඹුසැමි යුවලක්, පෙම්වතුන් යුවලක් අතර පවත්වා ගන්නවා නම් ඔවුන් සංසාරේ හම්බ වෙනවා, නිරන්තරයෙන් හම්බ වෙනවා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඔය කාරණා ටික මතු කරේ ඔබ දරුවන්ට උගන්වන්න. දරුවන්ගේ පෙරපාසල් කොන්සර්ට් එකක නේද බෝලි චූරියා කියලා නටනවට වඩා දරුවෙක්ට කියන්න උගන්වන්න මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දැයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි කියලා. ඔබේ චූටි දරුවාගේ කටින් ඒක අහනකොට ඔබට සතුටක් නැද්ද? සතුටක් නැද්ද? දරුවා වෙතෙන්ට අරන් යන්න. එහෙම නැත්නම් අපි නොදැනුවත්වම මේ ත්‍රස්තවාදීන්ගේ උගුලට අහු වෙනවා. මොවුන් දැන් අද සංඝ සමුළුව තියනවා. ඊයේ අමරපුර නිකායේ යම් ස්වාමින් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම්වරයා හම්බ වෙලා සාකච්ඡාවක් කරා කියලා නිවුස් එකක් ගහනවා. රාජ්‍ය මැදිහත් වීමෙන් උපසම්පදා විනය කර්මය කරන්න අමරපුර නිකාය. හොඳයි. අමරපුර නිකාය විතරක් නෙමෙයි ත්‍රිනිකායම රාජ්‍ය මැදිහත් වීමෙන් කරනවා නම් අපි සතුටුයි.
හැබැයි උපසම්පදා විනය කර්ම ගොඩක් තියෙනවා. කියන්නේ ලංකාවේ ඒ උපසම්පදා කරන කාලේ උපසම්පදා කරනවා ගොඩක් විනය කර්ම මං තනේ 100ක් 200ක් තියෙනවා. ඒ හැම එකටම බෑ. හැබැයි සංකේතාත්මකව පුළුවන්. හැබැයි ඔබ අමතක කරන්න එපා. ගිය අවුරුද්දේ දැන් මේ ආණ්ඩුව වැඩියෙන්ම කටයුතු කරේ විපක්ෂයේ ඉන්න කාලේ සියම් නිකායේකවත් අමරපුර නිකායේකවත් නෙවෙයිනේ. මේගොල්ලෝ ගනුදෙනු කරේ රාමඤ්ඤ නිකායේ ස්වාමින් වහන්සේලා එක්ක ප්‍රශ්නයක් නෑ අපිට. කිසි ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේලා එක්ක හෝ ගනුදෙනු කිරීම වටිනවා. හැබැයි ඔය රාමඤ්ඤ නිකායට අනුයුක්ත සම්බන්ධ ගල්දුව යෝගාශ්‍රම සංස්ථාවේ ඔබ දන්නවා උපසම්පදා විනය කර්මයේ තියන්නේ උදකුක්කේප සීමා මාලකය. කියන්නේ ජලයේ හදන සීමා මාලකයක්. ඒක ඉතිහාසයේ ඉඳලම බොහොම සටහන් කරපු. ඒක සිම්බලිකලි ඒ කියන්නේ අපි ඒ වගේම මේ රටේ ඒක නිවුස් එකක්. ගල්දුවේ උපසම්පදාව කියන එක. එතකොට ඒ උපසම්පදාව තියේදී මෙච්චර කල් තිබ්බ රජයන් ඒ නාවික කටයුතු කියන්නේ සීමා මාලකේ හදන එක ස්වාමීන් වහන්සේලා අරන් යන එක මේක නේවි එක සම්බන්ධ වුණා. ඒකෙන් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළා. ප්‍රතිපාදන ලබා දුන්නා. මානව සම්පත වගේම යම් කිසි මූල්‍ය පිරවැයක් වෙනවා ඒක රජයෙන් දැරුවා. හැබැයි මේ ආණ්ඩුවපත් වෙලා ගිය අවුරුද්දේ ඕකට දෙන්න බෑ කිව්වා. කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට යවපු ලියුමක් අපි අපේ වැඩසටහන ඇතුළත ඒවා ප්‍රසිද්ධ කළා. මේ මුදල් ටික ගෙව්වොත් එවන්නම්. එහෙම කියපු ආණ්ඩුවක් දැන් මේ හදිස්සියේ අද හාමුදුරුවෝ කොළඹට එනවා. ඒකට ඊයේ අමරපුර නිකායේ හාමුදුරුවෝ කීප දෙනෙක් ගෙන්නලා ඔන්න රාජ්‍ය මැදිහත් වීමෙන් උපසම්පදා උත්සවය තියෙනවායි කියලා කියනවා. මේ බොරු කියන්න එපාලු. තමුසෙලට ඕනේ නම් අර මෙච්චර කල් කරගෙන ආපු රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙලා තිබ්බ ගල්දුව යෝගාශ්‍රම සංස්ථාවේ උපසම්පදාවට නේවි එකෙන් දෙන්න බෑ කිව්ව කාලකන්ණි 70ක් නේ තොපි. දැන් උඹලා එනවද අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය රාජ්‍ය මැදිහත් වීමෙන් කරන්න? ඔවා නාටක කියලා මතක් කරන්න එපා. අපේ හාමුදුරුවෝ ඔවට අහු වෙනවා ගජරාමෙට. ඒ නිසායි අපි කියන්නේ අපිට මේ ශාසන ධර්මය ත්‍රිපිටක අධ්‍යයනය වගේම ටෙක්නොලොජි දන්න නූතන තාක්ෂණයත් එක්ක ගැට ගැහිච්ච ස්වාමින් වහන්සේලා 100ක් 200ක් ඕනේ. අපි හදනවා. අපි හැප්පෙනවා. අපි කියන්නේ අපිට හැප්පෙන්න බෑ. අපි හැප්පෙන්නේ නැහැ කියලා. අපි කියනවා අපි හැප්පෙනවා. හැප්පිලා බලමු. නැවත හමු වෙමු. සුබ දවසක්.